අඩු වියදම් සංචාරකයන් ලෙස එන තරුණයා අනාගතයේදී හොඳ රැකියාවක් ලබා තම පවුල සමග වැඩිපුර වියදම් කරන සංචාරකයෙකු ලෙස නැවත පැමිණිය හැකියි. අපේ අඩු වියදම් කරන සංචාරකයන්ගේ පැමිණීම පිළිබඳව එතුමා අහන්නේ මෙම නිර්ණායකයට අනුව අඩු වියදම් සංචාරකයන් විවිධාකාර වේ. අඩු වියදම් සංචාරකයන් ලෙස එන තරුණයා අනාගතයේදී හොඳ රැකියාවක් ලබා තම පවුල සමග වැඩිපුර වියදම් කරන සංචාරකයෙකු ලෙස නැවත පැමිණිය හැකිය. ඔවුන් අප රට නොමිලේ ප්‍රචාරණය කරන්නන් ලෙස ක්‍රියා කරයි. තවද අඩු වියදම් සංචාරකයන් වියදම් කරන මුදල් හෝම් ස්ටේ කුඩා කඩ කුඩා ආපනශාලා විශාල සමාගම් වලට නොව එම ප්‍රදේශයේ ජනතාව අතට පත්වන බැවින් එය ප්‍රාදේශීය සංවර්ධනයට රුකුලක් වේ. තවද දේශයේ සැබෑ අත්දැකීම් විඳ ගැනීමේ අරමුණින් ඇතැම් ඉහළ මට්ටමේ සංචාරකයන් පොදු ප්‍රවාහන සේවා හා දේශීය ආහාර භාවිතා කරන අතර ඔවුන් විසින් මග දෙපස සිටින දේශීය සුළු වෙළෙන්දන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීම සඳහාද වැඩි මුදලක් වැය කරනු ලබයි. එමගින් කිසිදු අතරමැදියෙකුගෙන් තොරව එම මුදල් ඍජුවම ප්‍රජාව අතරට පත්වන බැවින් ඒ ප්‍රාදේශීය ප්‍රජා සංවර්ධනය සඳහා මහඟු පිටුබලයක් වනු ඇත. 7 වෙනි ප්‍රශ්නය මේ වන විට මුළු කාමර සංඛ්‍යාව 90000ක් පමණ වර්ධනය වී ඇත. ඒ අනුව ඉල්ලුමට සාපේක්ෂව අය කරනු ලබන දෛනික කාමර ගාස්තු වල අඩුවක් පවතින බව අපි පිළිගන්නවා. තවද සංචාරකයෙකු යනු කාමරයට විශාල මුදලක් ගෙවා කාමරයට වී සිටින්නෙකු නොව වෙනත් ක්‍රියාකාරකම් සඳහා පැමිණෙන්නේකි. ඔහු කාමරය සඳහා අඩු මුදලක් වියදම් කර අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා වැඩි මුදලක් වියදම් කරයි. 8 වෙනි ප්‍රශ්නය ඒ සඳහා අංක 24.50 ඇලයිරක් 27 හා 2025 දින අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන කටයුතු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව ගරු ජනාධිපතිතුමන් විසින් ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කරන ලදී. එහි පළමු සැසිය 2025 සැප්තැම්බර් 2 වෙනි දින පැවැත්වන ලද අතර දෙවන සැසිය 2025 10-14 දින පවත්වන ලදී. ඒ වගේම අවසන් රැස්වීම ඊයේ දින පවත්වන ලදී. අපි ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය පත් කරලා සියලුම ආයතන සහ අමාත්‍යංශ ඒකාබද්ධව සංචාරක කර්මාන්ත දියුණුව සඳහා කටයුතු කරමින් සිටිනවා. බොහොම ස්තුතියි. එසැන ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන්